හිතේ තිබුණ ලොකුම ලොකු ආශාවක් අද වෙසක් දවසේ මට ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. අපේ ගෙදර වත්තේ වැඩ කරන්න ආපු අංකල්ලා දෙන්නට මට පුළුවන් විදිහට වියලි ආහාර බෑග් දෙකක් දුන්නා. අන්න මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්කත් මම මේ සතුට බෙදාගත්තා. Welcome back to my YouTube channel. අද ඔන්න වෙසක් දවස අපි චුට්ටක් එළියට යන්න හදන්නේ. අද ඉතින් දන්සල් එහෙමත් තියෙනවනේ. ඉතින් ඒක හින්දා අපි ෆැමිලි එකේ ඔක්කොමත් එක්ක චුට්ටක් එළියට යන්න හදන්නේ. වෙසක් තියෙනවනේ, වෙසක් කලාප තියෙනවා, තොරන් තියෙනවා, කුඩු තියෙනවා. ඉතින් ඒ ඔක්කොම බලන්න අද දැන් අපි චුට්ටක් එළියට යන්න හදන්නේ. එහෙනම් දැන් නම් චුට්ටක් හවස් වෙලා තියෙන්නේ. දැන් ටයිම් එක හරියටම 5:00යි හවස. මීට කලින් තමයි අපි යන්නේ ඉතින්. හැබැයි වැඩ ටිකක් තිබුණා. ඉතින් දැන් තමයි ඔන්න අපි යන්න රෙඩි වෙන්නේ. එහෙනම් කියලා සෙට් වෙමු. මේ තියෙන්නේ අපේ ගෙදර වෙසක්. තාම ලයිට්ස් දාලා නැහැ. කුඩු නම් අපි හදපුවා නෙවෙයි. කඩෙන් ගෙනල්ලා තමයි එල්ලුවේ. අපේ තාත්තා තමයි කුඩු එල්ලලා දුන්නේ අපිට. හායි කියන්න ඔයාලා අපේ තාත්තා දැකලා නැහැනේ. අක්කා තමයි අද අපේ ඩ්‍රයිවර්. හායි. වෙසක් දවසේ අම්මා ලස්සනට බුදු පහන හදලා. ලස්සනයි නේද? හායි. ඔන්න මේ තියෙන්නේ අපේ ගෙදර වෙසක් වලට ලයිට් දැම්මහම. ඔව් අනේ අපි මේ සැරේ කූඩු ගෙනාවේ කඩෙන් තමයි. හැබැයි ඉතින් මෙහෙම ලයිට් දාලා බලනකොට ආස හිතෙනවා. ඒ අතරේ අපේ අක්කි මේ අම්මිගේ ස්ලිපර්ස් දෙක ඉල්ලනවා. කොහොම හරි ඉතින් අම්මිව රවට්ටගෙන යා ස්ලිපර්ස් දෙක ඉල්ලගත්තා. ඔන්න මේ තියෙන්නේ කොට්ටාව ජංක්ෂන් එක. දැකපු ගමන් අඳුර ගන්න පුළුවන් නේද? හැබැයි ඔන්න මේ සැරේ වෙනද වගේ කොට්ටාව ජංක්ෂන් එකේ තොරණක් නැහැ. කිසිම වෙසක් වයිබ් එකක් නම් පේන තිබුණේ නැහැ. ඔන්න මේ තමයි අපිට මේ වෙසක් එකට හම්බ වෙච්ච පළවෙනි සහ අන්තිම දන්සල උනේ. අයිස්ක්‍රීම් දන්සලක් විතර ළමයි මේ පාර අපිට හම්බ වුනේ. හරිම සෝචනීයයි. ඉතින් අපි කොට්ටාව පැත්තේ කිසිම හැපනින් එකක් පේන්නේ නැති නිසා එහෙමම හයිවේ දාලා කැලණිය පැත්තට ආවා. මේ පැත්තට යනකොට අපිට හම්බ වෙච්ච අයිස්ක්‍රීම් දන්සල තමයි මේ. අපි හිතුවා තව ඉස්සරහටත් දන්සල් ඇති කියලා. ඒ වුණාට මේක තමයි හම්බ වෙච්ච අන්තිමයි පළවෙනි දන්සල උනේ. මොනා කරන්නද ඉතින්? ඔන්න කැලණිය පන්සලට යන පාර නම් මේ විදියට ලස්සනට බල්බ් දාලා බෞද්ධ කොඩිය පාටින් තමයි මේ බල්බ්ස් දාලා තියෙන්නේ. දැන් තමයි මටත් ඒක තේරුනේ. මේ විදියට ලස්සනට ඒ පාර නම් සරසලා තිබුණා. මේ පැත්ත නම් ගොඩාක් සෙනඟ පේනවා. අපි බලමුකෝ ඉස්සරහට ගිහින් මොකද වෙන්නේ කියලා. මේ ඉන්නේ මම. මේ වෙලාවේ මල් වෙඩි ටිකක් දානවා. ඒව බල තමයි ඔය අපේ ගෙදර කට්ටිය යන්නේ. පේනා නේද ඔයාලට? එයාලට සිහියක් නැහැ ඉතින්. හැමෝම මල් වෙඩි බලන ගමන් ඉන්නේ. හැබැයි ඉතින් මට ඒ ටික රෙකෝඩ් කරගන්න නම් බැරි වුණා. මොකද මං වයිටියේ මේ පැත්තේනේ වෙහිකල් එකේ එහා පැත්තේ ගඟ පැත්තෙන් තමයි මේ මල් වෙඩි ටික දැම්මේ. ඒක හින්දා sorry. ඔන්න මේ තමයි කැලණිය පන්සල ළඟ තොරණ. තාම තොරණ විවෘත කරලා නැහැ. මේ වෙලාවේ තමයි තොරණ විවෘත කරන්නේ. මම ඔයාලට ලයිට් දැම්මට පස්සේ තොරණ ආපහු මේ වීඩියෝ එකේ පස්සේ පෙන්නන්න. දැන් දිගටම බලාගෙන ඉන්න. අපි දැන් මේ යන්නේ මල් ගන්න. ඔයාලත් බලන්නකෝ අපි ලස්සනයි කිව්වේ මෙන්න මේ මල් ටිකට.
හරිම ලස්සනයි ඒ කලර්ස් ටික. අපි ඉතින් රතු පාටිනුයි සුදු පාටිනුයි පාට දෙකේම මල් ගත්තා. අපේ අක්කිට රතු මල් ටිකට ආස හිතිලා එයා තව මල් ටිකක් අරගත්තා. ඔන්න මේ තමයි කැලණි පන්සල. මේකේ ඉතින් මං හිතන්නේ අපේ ශ්‍රී ලංකාවේ බෞද්ධයෙක් නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ජීවිතේට එකම එක පාරක් හරි කැලණි පන්සල වඳින්න ගිහින් ඇති. ඉතින් කියන්න බලන්න මේ වෙසක් එකට ඔයාලා කොහෙද පන්සල් ගියේ? කැලණියේ ගියාද? නැත්නම් වෙන කොහේ හරි පන්සලකට ගියාද? එහෙමත් නැත්නම් ඔයාලා වෙසක් එකට සිල් ගත්තද? ඒ මොකක්වත්ම කරන්න බැරුව ඔයාලා ගෙදරට වෙලා බණ ඇහුවද? ලස්සන කූඩු හැදුවද? කියන් යමු බලන්න. සාදුකාර දී ගිය පන්සල් ගානේ පැතුවා හැමදා පේවි අපි නිර්වාණේ. බැහැමි සිතින් පහන් තියා මහබෝ සෙවනේ. වැඳ වැටුණා ගාත කියා පිතුන් සරණේ. බුදුන් දෙක නිවන් දකින්න මේ සංසාරේ. අපි යසුබන මදි වුණාද මේ දන් දීපේ. සිල් ගත්තා පින් කෙරුවා දිවාරෑ දෙකේ. අතර මං මේ කොහොමද අපේ ජීවිතේ. Thank you, Daddy. කොහොමද වෙසක්? තොල් රිදෙන වෙසක්. අයිස්ක්‍රීම් හම්බුණා. දාන්සල් හම්බුණා. සල්ලි දීලත් කන. උතුම් ප්‍රාර්ථනය හදවතේ දරාගෙන අපගේ කාන්ති ඉස්සරහ තියෙන තොරණ. යන තොරණ බලන්න. ඔන්න මම පොරන්දු වුණා වගේම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉඳපු අයට ලස්සන ලයිට් ආපු තොරණ පෙන්නුවා. මේ තියෙන්නේ CPL එකට යන පාර දෙපැත්ත ලස්සනට කූඩු එල්ලලා සරසලා තියෙනවා. මං ගත්ත පුංචි වීඩියෝ ක්ලිප් එකක්. දන්සල් නම් අපිට අද හම්බුනේත් නැහැ. අයිස්ක්‍රීම් විතරයි හම්බුනේ නේ. දැන් ඔන්න අපි ගෙදර ළඟට ඇවිල්ලා ඉන්නේ. අපි එන ගමන් බීච් තාතා වීලා Min kompo දෙකම එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකන් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා අපේ YouTube family එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් thank you for watching this video. See you soon. Bye.